व्यवहार वसिन 1920 මාර්තු මස 18 වැනිදා කොග්ගල මල්ලගම මුදිල්ල ගහවත්තේ තොරෝනිස් දේව මණිමේන්ද්‍ර හා ලයිසෝමි හාමි වතුගෙදර යන දෙපළට ඉතා වැදගත් දිනයක් විය. ඒ පසු කලෙක රටේ ඉහළම තැනටපත් මිනිරුවනක් සිය කැදැල්ලට එක් වූ දිනය වීමයි. ඔහු පුත් කුමරෙකි. ඔවුන්ගේ සීයා විසින් අලුතපන් මුණුපුරාට ආර්යසේන ආශුබෝධ යන නම තිලින කළේය. තම සීයාගෙන්ම අතපොත් ලැබූ ආශුබෝධයෝ 1927 දී සිය 7 වැනි වියේදී මුල් ඉගෙනුම පිණිස කතලුවේ රජයේ පාසලට ඇතුළත් වූහ. 1936 දී ආශුබෝධයන්ගේ ගුරු පියාණන් වන මහා කිවි වෙල්ලාල ජය මහ හමුව සිදු විය. දී අහංගම පියදිගම ශාරිපුත්‍ර විදුහලට ගුරුපත් වීමක් ලද ආශුබෝධයෝ ඒ වසරේදීම ගුරුදෙවි කුමරතුංග හමුවටද වරම් ලදහ. 1939 දී ඔහු නිට්ටඹුවේ ගුරු ඇබෑසි විදුහලට පිවිසුනහ. කුමරතුංග හමුව 1937 එවක මම අහංගම පියදිගම සරුවිචිත්වලේ ගුරු මණ්ඩලයේ ගුරුවරයෙක් වීමි. අපට ගුරු සංගමයෙන් ගාලු ගුරු සංගමයෙන් ලැබුණු ඇරියුම් පතක කියා තිබුණා කුමාරතුංග මුද්‍රාස සූරීන් දෙස්මක් සඳහා ගාල්ලේ කඩේ පාසලට පැමිණෙන බව. Mati awul ketemula rasi elum minemada Bisi sebek koteuga terubenak mebu Kumaratunggi agi davate davate jiladei Jirawagi nadawagi jayate pate කුමරතුංග මගට ඔබව මෙහෙවන්නට යම් කරුණක් තිබුණද? ඔව් කුමරතුංග මාට මා බැඳෙන්නට කරුණක් සිදු වුණා. ඒ කරුණ නිසා මා තදින් බැඳුණා. ඒ කියන්නේ මා අයුත්තේ ලබපු දඬුවමක්. 1939 මා ගියා කොග්ගල මධ්‍යපාන බෞද්ධ විශ්වවිද්‍යාලයට පාසලට අවසාන ගුරු විවිධ සඳහා. ඒතන පන්තියක් තිබුණා. ගිය සතියේම දිනය අවුරුද්ද මුලට මාසේ මැදට දවස් 8කට දාලා තැපැල්පල ඊළඟට තන යෙදීම නිසා මේ විතර ලිවි 1936 සැප්තැම්බර් 16 අබරාදුවේ කොග්ගල ශ්‍රී අමද්‍යපාන බෞද්ධ මිශ්‍ර පාඨශාලාව කියලා ඒක සිංහලෙට ලියවා. ඒවකට ලියන්න පුරුදුලා තිබෙන්නේ 16/9/36යි. ඒක අගට දාන්නේ උඩින් දාන්නේ ශ්‍රී අමද්‍යපාන බෞද්ධ මිශ්‍ර පාඨශාලාව කොග්ගල හබරාදුව 16/9/36 මේ විදිහට දින එළියලා තිබුණේ විදුහල්පතිතුමා. ඒත් මා මේ විදිහට ලිවාම උන් තරහ ගියා. උන් මං ඇහුවා ඔබ මේ කුමාරතුංග කෙනෙක් වෙන්නේ නැවද කියලා තරහින් කතා කළා. මං කිව්වා ඔව් කියලා. පුළුවන් නම් හොඳයි කියලා. උන් තරහ ගියා. ගත්ත ඒවල ගහගෙන ගියා. පාසලෙන් යන්න කියලාත් කිව්වා මට. එදා ඒ
තැනැති පාසල් වලට බලයක් තිබුණා. තමා නොකැමැති දරුවන් එළවන්නට. මා ඒ විවල් පාරින් උතර ගත්තා. අයුක්තයේ දඬුවම් ලැබුවේ මා නිසා හරි මඟට වැටුණා. නිවැරදිව වස්වාහාර නිසායි මා මේ දඬුවම් ලැබුවේ. කුමරුතුමාට මඟට වැටුණා. මා මේ බව උන්ට හමු වී කීවම උන් මට කීවා හොඳ කතාවටක්. ඔබ ලියන්න නිවැරද්දේ දඬුවම් ලැබීම නිසා මඟට ආ දරුවෙකු රටේ මහම තැනට පැමිණීම. මා ඔවුන්ගේ අර මිටු කරමින් ලීවා කලට පිපෙන මල් කියන නව කතාව යොවුන් නව කතාව. කලට පිපෙන මල්. ඒකත් කුමරුතුමන්ගේ ආරාධනයෙන් මා ලියුණු පොතක් වශයෙන් ගහලක් තිබෙනවා. තුරින් ඒ හින්දාමද ඔබතුමා ගුරුවරයෙක් වුණාට පසුව මේ දක්වාම ඔබගේ දීමගේදී කිසිදු දරුවෙකුට දඬුවමක් නොකළේ. හොඳ පැනයක් තේනින්ද මා හැම විටම මා ගැන හිතනවා. දරුවෙකු වරදක් කළාම මා හිතන්නේ මා ඒ තත්ත්වෙ ඉඳගෙන ඒ වැඩේ කළා නම් කිව්වොත් කියලා. ඒ නිසා මා පුරුදු වුණා නිතරම දරුවන් හා එක්ව හිතන්නට. මා අවුරුදු 42ක් ගුවන්නා තිබෙනවා. ගාල්ල මිහිඳු ගලේ අවුරුදු 6ක් ගුවන්ලා තිබෙනවා. මහා බෝධි ගුවන්ලා තිබෙනවා. නුවරඑළිය හෝල්ටින්ටි කියන පාසලේ ගුවන්ලා තිබෙනවා. තව පහළ කීඹියේ පාසලක ගුවන්ලා තිබෙනවා. තව කටුකස්තර පාසලක ගුවන්ලා තිබෙනවා. අවුරුදු 42ක්. එයින් අවුරුදු 30ක්ම ගැන්වී ගල්කිස්සේ ශාන්ත තුන්සිදල මා එකද ළමයෙකුට හිතෙක් පහර දීලා නෑ. ළමයින් මට බඩ බැඳ ගත්තා වගේ හරි ආදරේ වුණා. මා නිතරම හිතුවේ ළමයාගේ මට්ටමට ඇවිල්ලා මා ඒ තත්ත්වෙන් නම් මේක මෙහෙම නේද කියලා. ඒකට මට ළමයා ගැන හිතන්න තිබුණා. කුමාරතුංග ගැන මට අවවාද තුනක් තිබුණා. මා ගුරු විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ කුමාරතුංගන් අභ්‍යාස විද්‍යාලේ අධිපත්‍යව හිටි සමයක් තිබුණා. උන් මට කියා තිබුණා කාන්ත උපදේශය හොඳයි කියලා. උපදේශ තුනක් තිබෙනවා. දණ්ඩෝපදේශය වේවැලෙන් ගහලා මඟට ගන්න එක. අනිත් එක තමයි මිත්‍රෝපදේශය. මිතුරු ලීලාවෙන් කියලා. ඒක වඩා හොඳයි. මේ දෙකටම වඩා හොඳයි කාන්තෝපදේශය. නොකියා කියනවා නොකර බැරි හැටි ඉතා රසවත්. අවවාදයට රසවත් ඉදිරිපත් ක්‍රමා කළේ. 1940 දී ගුරුදෙවි කුමරතුංග මුනිදසුන්ගෙන් කීර්තිපත ලද ආර්යසේන ආශුබෝධය අරීසෙන් අහුබුදු බවට පත් වූහ. 1942 දී පුහුණු වූ ගුරුවරයෙකු ලෙස කිඹියේ රජයේ පාසලට මුල් ගුරුපත් වීම ලද අහුබුදුව ඉන් අනතුරුව කටුකස්තර දීගල බොදු පාසල, වැල්ලේතොට බොදු පාසල, නුවරඑළියේ හේලිතියා, ගාල්ලේ මිහිඳු, කොළඹ මහා බෝධි යන පාසල්වලට ගුරුපත් වීම ලැබූහ. 1952 දී ගල්කිස්ස සාන්ත තොමස් විදුහලට පිවිසුණු අරිසෙන් අහුබුදු සූරීහු 29 වසරක් එහි සේවය කළහ. එම කාලයේදී ගාමිණී ෆොන්සේකා වැනි සිසු මිනිරුවන් පෑදූ අහුබුදුවෝ සාන්ත තොමස් විදුහල හෙළ අඩවියක් කළහ. හෙළ හවුලේ රැස්වීම් තිබූ දිනවලදී නිවාඩු ලබා දෙන එකම පාසලද සාන්ත තොමස් විදුහල විය. අරිසෙන් අහුබුදු සූරීහු 40 වසරක ගුරු දිවියේදී රටට වැඩදායි කීර්තිමත් සිසු කලක් බිහි කළහ. කුමරතුංග වියෝවෙන් පසු හෙළ හවුලේ ණය වූ ජයන්ත වීරසේකරයන් අතින් කීපට ලද අහුබුදු සූරීහු 1962 දී හෙළ හවුලෙන් මහ කීපට ලැබූහ. අරිසෙන් අහුබුදු සූරීහු 1962 දී හොඳම පැදිකවට හිමි රාජ සම්මානය සිය පරවිය සාම අස්නත හිමි කරගත්හ. 1969 දී ඔවුන්ගේ රසදහර මහකව හොඳම පැදිකව ලෙස රාජ සම්මානය ලැබීය. 1979 සිට 1984 දක්වා සිංහල ශබ්දකෝෂ කාර්යාලයේ සකසුවරයෙකු ලෙස සේවය කළ අරිසෙන් අහුබුදුවෝ 1989 සිට 1994 තෙක් ජනාධිපති භාෂා උපදේශකයෙකු ලෙස කටයුතු කළහ. රටවැසියන්ගෙන් නිබඳ පිදුම් ලබන රජුගෙනුත් පිදුම් ලැබිය හැක්කෙක් වේ නම් ඒ ඉතා උතුම් වූ මිනිසෙකු බව නොරහසකි. 1946 දී අහුබුදුවන්ට මුණ ගැසුණු සිය සගයා වූ සුනිල් සාන්තයන් සමග එක් වී හෙළ මීයසියක් බිහි කිරීම සඳහා
ගී ලිවීම ඇරඹිනි. ඔවුන් ලියෝ ගී අතර කුමරතුමුන්ගේ අගේ දවස හෙළදැයි ලංකා පෙම්බර ලංකා දකුණු නැගෙනහිර වැනි ගී අදටත් රටේ සිවිදෙස රැවුදුම ගී මිනිදුවන් වෙයි. ලංකා පෙම්බර ලංකා ගීය මෙරට නිරනුලත් ජාතික ගීය ලෙසද ජනතාව විසින් නම් කරන ලදී. සංදේශී චිත්‍රපටයට ගී ලිවීමෙන් නව සලරූ ගී ආරක් බිහි කළ අහුබුදුවෝ හඳයා වීරපුරන්නප්පු වැනි සලරූ රසකටද ගී පැනදූහ. හැත්තෑ වසරකටත් වැඩි අරිසෙන අහුබුදුවන්ගේ කලා දිවියේදී ඔවුන් විසින් පැබැදුණු ගී ගණනින් දහස් දික්මවා යයි. ඒ අතරින් ලංකාවේ වැඩිම ද අභිමන් ගී ලියා ඇති ගී පබදුවා නෝද අරිසෙන් අහුබුදුවෝමයි. ඔවුන් අතින් පැබැදුණු ගී අතර සමරු ගී, ද අභිමන් ගී, ළමා ගී, ආයතන ගී, සලරූ ගී ආදී ගී වර්ග රසක් වේ. 1984 දී සිංහල ගීත කලාවේ උන්නතියට කළ සේවය නිසාම කලාසූරී සම්මානෙන් අරිසෙන් අහුබුදුවෝ පිදුම් ලදහ. කුඹුලේ මගේ කුඹුලේ කාරාදේවී කුඹුලේ පෙරගනම් අරිසෙන් අහුබුදුවන්ගේ ශක්තිතිරාවල් නළුව අදටද ඉතා ජනප්‍රිය නළුවක් වන අතර එහි ඇති පොම්බුලේරම ගී නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. 2004 වසරේදී අරිසෙන් අහුබුදු සූරීන්ට උපහාර පිණිස අරිසෙන් අහුබුදු මියුරැසිය පැවැත්වී 70 වසක් ඉක්ම වූ සිය කලා දිවියේ 85 වස් ඉක්ම වූ සිය තැනැති දිවියේ දිගුණට දිරිදෙන දෙවැනි දිවිය සඳහා අහුබුදු මැතිනිය 1953 අගෝස්තු 20 දින විවාහ කරගත් අහුබුදු අද දවසේ සිය දරු දැරියන් මුණුපුරු මිනිපිරියන් හා මේ මුණුපුරා සමග දිවියේ ඉසුඹු අවදිය හෙළ තුනුරුවනත් බොදු තුනුරුවනත් නිතර පොබෙමින් ඉතා සතුටින් සැහැල්ලුවෙන් ගත කරති. කවියෙකු, ගීපබඳුවකු, ලිවිසැරි ඉසුරකු, ඉතිහාස සුරුවකු, දෙසුම් ලොව රජින්දකු, එළහවුල් නයුවකු, ගුරුවරයෙකු, බස් උවදසුවකු, යහපත් පියෙකු, උතුම් මිනිසකු ලෙසින් සයසූ වසරක් සතුටු යෙදිවියේදී සුබස එදිය වැනි සංගරාවලින් ලිවිසැරි හැකියාව මුවහත් කරගත් අහුබුදු සූරිහු සම්මාන රැසකින්ද පුදලදහ. කලාසූරී අරිසෙන් අහුබුදුවෙනි හෙළ තෙරුවන නංවමින් බොදු තෙරුවන සුරකිමින් ඔබට තවත් බොහෝ කාලයක් දිවි ගෙවීමට ආසිරි ලැබේවා.